විශ්ව මෑණියන්ගේ පිහිට ආශිර්වාදේ ආරක්ෂාව ඔබට ලැබෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා. තරුහින YouTube නාලිකාව වටේ එකතු වෙලා ඉන්න ඔබ සියලු දෙනාගේම ආයුෂ, සැප, වර්ණ, ප්‍රඥා වැඩි වෙන්න කියලා තරුහින YouTube නාලිකාව වෙනුවෙන් මම ප්‍රාර්ථනා කරනවා. මම ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ජයවීර. එතම අද මම ප්‍රකාශ කරන්නේ රාශිචක්‍රයේ පස්වන ලග්නේ. රාශිචක්‍රයේ පස්වන ලග්නේ තමයි සිංහ ලග්නේ කියලා කියන්නේ. සිංහ ලග්න ධාරයෙන් බලාපොරොත්තු ඇති ජූලි මාසයේ 26 වෙනිදා සිද්ධ වන ප්‍රබල සෙනසුරුගේ වක්‍ර වීම ඔබට කොහොමද බලපාන්නේ කියලා. ඔබේ කේන්ද්‍රය අතවැන්නේ ඉස්සරහට ගෙවු සෙනසුරු ග්‍රහය ආපස්සට ගමන් කිරීමක් සිද්ධ වෙනවා. නමුත් මේක දුෂ්මය මායාවක්. අතවැන්නේ ඊටමත් සෙවින් ශනි ග්‍රහය ගමන් කිරීමක් තමයි මේ සිද්ධ වෙන්නේ. දැන් සෙනසුරු අටේ ගමන් කරද්දී ඔන්න ඔබට තිබෙන්නා වූ ටිකක් ප්‍රශ්නයක් ඇති වෙනවා මට අපල උපද්‍රව ඇති වෙනවද කියන එක. දෙසැම්බර් මාසය දක්වා සිංහ ලග්න ධාරී ඊටමත් ඉවසීමේ සිහිබුද්ධියෙන් ප්‍රඥාවන්තව කටයුතු කරන්න ඕනේ. සෙනසුරු ග්‍රහය අටවැන්නේ ගමන් කරද්දී ඔබට ටිකක් දියුණුව සාර්ථකත්වයේ ප්‍රමාද වෙන්න බලනවා. නමුත් ඔබ ගොඩක් දියුණු වෙන මහන්සි වෙන කාල පරිච්ඡේදය සෙනසුරු ග්‍රහය වක්‍ර දෘෂ්ටි ලබා දෙනකොට ඔබට නැවත වතාවක් ජීවිතේ හදාගන්න අවස්ථාවක් ලබා දෙනවා. ඔබට වැරදුනේ කොතනද? ජීවිතේ වෙනස් කරගන්නේ කොහොමද? ජීවිත ගමන ජීවිත යාත්‍රා වෙනස් කරගන්නේ කොහොමද කියලා ඔබ කල්පනා කරන කාල පරිච්ඡේදය. ඒ වගේම සෙනසුරු අටවැන්නේ වක්‍ර වෙනකොට කවුරුද කෙනෙක් සිංහ ලග්නේ ඉපදලා ගොඩක් අමාරුවෙන් ඉන්නවා, අසනීපෙන් ඉන්නවා. ඒ වගේම තමන් ජීවිතේට ප්‍රශ්න කරදර බාධක ඇවිල්ලා, සෞඛ්‍ය පීඩ ඇවිල්ලා, එපා වෙලා ඉන්නවා. ඔන්න ඒ කෙනාගේ සෞඛ්‍ය පද්ධතිය යහපත් වෙන්න බලනවා. තෑන්ද සුදුසු නුවණින් කටයුතු කරන්න. ඒ රාෂ්ට්‍ර කපර ඔබට ජයග්‍රහණය කරන්න වාසනාව කෙනෙකු උදා වෙනවා. සෙනසුරු අටවැන්නේ වක්‍ර දෘෂ්ටිය ලබා දෙනකොට විවාහ ජීවිතය ගැන ස්ථානට බලපෑම ඇති කරනවා. මෙතරක විවාහ ජීවිතයේ ප්‍රශ්නයක්, කරදරයක්, බාධාවක් ආවනම් විවාහ ජීවිතයේ ගැටලු ගණනාවක් ආවනම් ඔබට හැකියා ශක්තිය උදා වෙනවා. විවාහ ජීවිතයේ තිබෙනා ප්‍රශ්න, කරදර, බාධක විරහෙලාගෙන ඔබගේ ජීවිත කතාව වෙනස් කරගන්න. ජීවිතයේ සාර්ථකත්වයට පත් කරගන්න. ඔන්න වාසනා ශක්තිය කෙනෙකු උදා වෙනවා. ඔබට දෙවියන්ගේ ආශිර්වාද ලැබෙනවා. ඒ වගේම ඔබගේ ජීවිතයට අලුත් කට්ටිය හඳුනා ගන්න අවස්ථාව උදා කරලා දෙනවා. සෙනසුරු අටවැන්නේ වක්‍ර වෙනකොට ජීවිතේ නැති කරපු දේවල් නැවත ලබා දෙනවා. දැන් ඔබ ගොඩක් මානසික පීඩාවක් ඉන්නේ. රස්සාවක් කරත් සාර්ථකත්වයක් නැහැ. ජීවිතේ බිඳුව වැටලා ඉන්නේ. ඒ වගේම විවාහ ජීවිතේ ප්‍රශ්න, ඒ සබතා පිට වැටීම්, ඒ වගේම අතුරුාන්තරවලින් කෙලවරක් නැහැ. වාහනයක් ගත්තට වාහනේ කැරෙනවා. පාර ගිය මිනිස්සු තමගේ රණ්ඩු වෙන්න එනවා. ඉතින් අර ඒ රාෂ්ට්‍ර අපරාධිව පරීක්ෂා කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. නමුත් ජීවිතේ බලාපොරොත්තු කඩ කරගන්න එපා. සෙනසුරු අටේ වක්‍ර දෘෂ්ටිය ලබා දෙනකොට ජීවිතේ හදාගන්න පුළුවන් අවස්ථාව ලබා දෙන්න. ඒ වගේම ඔබගේ වයෝවෘද්ධ වැඩිහිටියන්ට යම් යම් කරදර බාධක තිබ්බනම් ඔවුන්ට අසනීප හොඳ වෙන්නෙම නැති මට්ටමකට තිබ්බනම් සෙනසුරුගේ වක්‍ර දෘෂ්ටියත් එක්ක ඒ කට්ටියට සෞඛ්‍ය පීඩා පහ වෙලා යන කාල පරිච්ඡේදයක් උදා වෙනවා. සෙනසුරු අටේ වක්‍ර දෘෂ්ටිය ලබා දෙනකොට ඔබට ජීවිතේ විසඳ ගන්න බැරි ප්‍රශ්න තියෙනවා නම් ඒ ප්‍රශ්න කරදර බාධක විසඳා ගන්න ඕන වාසනා ශක්තිය කෙනෙකු උදා වෙනවා. ඒ වගේම තමන්ට අවශ්‍ය කරන දේවල් තමන්ට කොහොමද ලැබෙන කාල පරිච්ඡේදයන් උත්සාහවන්ත වෙන්න. ඔබට අනිවාර්යෙන් ජයග්‍රහණය කෙනෙක් ලැබෙනවා. ඒ වගේම ශනි ග්‍රහය ඔබගේ ජීවිතේ වෙනස් කරන්න යන කාල පරිච්ඡේදයන්. ඔබ රස්සාවක් කොහේ හිටියනම් ඔබගේ රස්සාවට දැන් රස්සා නැති වෙලා ඉන්නවා. ගෙදරට වෙලා ඉන්නවා. ඔන්න ඔබට අනිවාර්ය රැකියාව ලැබෙනවා. සෙනසුරු අටේ වක්‍ර වෙනකොට අපර සාමාන්‍ය වශයෙන් අඩු වෙනවා. ලොකුවට අඩු වෙන්නේ නැහැ. නමුත් ඔබ උපදේශ පිළිපදින්න ඕනේ. ටිකක් සෙනසුරු අටේ වක්‍ර වෙනකොට තරහ යන්න බලනවා. තමගේ පවුලේ දෙමාපියන්ට, තමගේ විරිදට, තමගේ දරුවන් ටිකක් සැරවැර කරන්න බලනවා. ඒකත් එක්ක ඉතින් ඉද්දන්න යන්න එපා. කිසිම දෙයක් වැඩි ගණන් ගන්න යන්නත් එපා. ඕනට තේරි මිනිස්සු ඕනම දෙයක් කියපද ඔබේ ගමන ඔබ පාඩුවේ යන්න. රස්සා කරන තැන වුණත් තමන්ගේ නාමය තියාගෙන ඉන්න ඕනේ. අතම වෙලාවට රැකියාව කරන භූමි වුණත් ටිකක් ප්‍රශ්න කරදර බාධක ඇති වෙන්න පුළුවන්. තමන්ගේ සහෝදර සේවකයන් එක්ක, සහෝදර සේවක සේවිකාවන් එක්ක, රැකියාව ප්‍රධානීන් එක්ක යම්සි මතභේදාත්මක තත්ත්වයක ඇති කරන්න පුළුවන්. ඒ නිසා ඕනටත් වැඩිය ඕන සමග ගැටෙන්න යන්න එපා. තමන් රස්සා කරන තැන ඉතාමත් බුද්ධිමත්ව කටයුතු කරන්න ඕනේ.
ඔබ අනිවාර්යෙන් ජයග්‍රහණ කෙනෙක් ලබා ගන්න ආශිර්වාද දෙවියන් ලබා දෙනවා. ඒ වගේ මේ කාල පරිච්ඡේදය තුළදී ඔබට මාරක අනතුරක් වුණත් දෙවියන්ගේ පිහිට ආශිර්වාදේ ආරක්ෂාව ලැබෙන එකෙන් බේරෙන ස්වභාවයක් ඇති වෙනවා. මොකද සෙනසුරුගේ ස්වභාවය තමයි දරුවන් ලබා දෙන එක, මරණය ලබා දෙන එක, කර්මය ලබා දෙන එක සෙනසුරුගේ ස්වභාවය. දැන් සෙනසුරු රහතුමා අටවැන්නේ වක්‍ර දෘෂ්ටියෙන් ගමන් කරද්දී අටවැන්න කරපු හානියට ටිකක් වෙනසක් ඇති කරනවා. මේ කාල සීමා තුළදී ඔබට කරදර කරපු කට්ටිය කවුද කියලා හඳුනා ගන්න වාසනාව උදා වෙනවා. ඒ වගේම ඔබට රෝග පීඩා ගෙනත් දීපු බලවේග මොනවද කියලා ඔබට හඳුනා ගන්න වාසනාව උදා වෙනවා. සනි අටවැන්නේ ගමන් කරද්දී වක්‍ර දෘෂ්ටියෙන් ඔබගේ ජීවිතය වෙනස් කරපු විනාශය මුකේට ඇද දාන්න සිදුවෙච්ච දේවල් මොනවද කියලා ඔබට හඳුනා ගන්න වාසනාව කෙනෙක් උදා වෙනවා. ඒ වගේම සමාජය විසින් ඔබගේ ජීවිතය විදදාන්න ඔබගේ ජීවිතේ වටන්න මොකක් හරි සැලසුමක් දියක් කරලා තියෙනවා. ඒ සියලුම සැලසුම් සියලුම දේවල් හඳුනා ගන්න ඔන්න ඔබට වාසනා ශක්තිය කෙනෙක් උදා වෙනවා. ඒ වගේ ඔබගේ ලිපි ලේඛන සම්බන්ධ කටයුතු ලිපි ලේඛන අස්ථානගත වෙලා තිබ්බනම් ලිපි කොහේ හරි එහෙට මෙහෙට දාලා තිබුණා නම් අත්‍යවශ්‍ය දෙයකෙලි අස්ථානගත වෙලා තිබ්බනම් ඔබට මේ කාර්ය සීමා තුළදී එම සියලුම දේවල් ලැබීමට ග්‍රහ චලිතය උදව් උපකාර වෙනවා. ඒ වගේම ගොඩාක් තමන්ගේ ජීවිතේ වැටෙන්නේ නැතුව යම් ගමනක් යන්න පුළුවන් කාල පරිච්ඡේදය බවටපත් වෙනවා. අපි ඔබට ධනාත්මක ලක්ෂණ බලාපොර ප්‍රකාශයක් ලබා දුන්න අපගේ තරුකෙන YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා ගෙතු වෙන කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඒ වගේ ඔබට හැකියාව තියෙන ඔබේ කේන්ද්‍රය ඉතාමත් නිවැරදි ආකාරයෙන් හරියට පරීක්ෂා කරගෙන වොයිස් රෙකෝඩ් එකක් ලබා ගන්න හැකියාව තිබෙනවා. ඔබට කරන්න තියෙන්නේ මගේ හඳහන පරීක්ෂා කරගන්න කොහොමද? අය කරන ගාස්තු කීයද කියලා තිරේ දිසන WhatsApp අංකයට මැසේජ් එකක් දාලා තියන්න. ඔය සිරිදනාට පිටුපස්සට